කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්. අර ගම්පෙරළිය ලියපු මෝඩයා මොකಾದ වෙනව මාටින් වික්‍රමසිංහ. දැන් උඹලා ආසයිද ගම්පෙරළිය කියවන්න? හෙළේ මහගත්කරු මාටින් වික්‍රමසිංහ මහත්මයාට ඉතාමත්ම අපහාස කරමින් පඩත්තල මෝඩ අදම ගුරුවරයෙක්, ඒ කියන්නේ මේක ජනප්‍රිය වෙන්න තමයි පොර කරලා තියෙන්නේ. ටීවී වලත් කතා වුණා. දැන් අපි දැක්ක උදේ පත්තර විස්තරයට කතා වුණා මේ වගේ ගුරුවරයෙක් මෙහෙම දෙයක් කියලා තියෙනවා, මහා බරපතල ප්‍රකාශයක් කියලා. පඩත්තල මේ වගේ මෝඩ ගුරුවරයෙක් හරිද මාටින් වික්‍රමසිංහ හෙළේ මහගත්කරුට මෝඩෙක් කියලා බයිනවා. හරිද? මෝඩෙක් කියලා බයිනවා. එහෙම තමයි වෙන්න ඕනේ. දැන් ටීචර් ඔය මහලුකුවට පන්ති කරනවගේ ක්ලාස් දානවා. හරිද? අම්මලා තාත්තලා හොයන්නේ නැහැ. ළමයි අද කාලේ ඉන්නේ උන් කිසි දෙයක් දන්නේ නැහැ. උන්ට කිසි chance එකක් දෙන්න එපා. අද කාලේ දැන් පස්සේ ගෝතියොන්ට කිසි chance එකක් දෙන්න එපා කොහේ තැනකවත්. හරිද? උන් ඇවිල්ලා අමුතෝ මිනිස්සු. අර බයික් වලින් හැප්පෙනවයි. ඉතින් ඒක නිසා ගොඩාක් තැන්වලදී හරිද ළමයින්ව හසුර ගන්න මේ වගේ ගුරුවරු, මේ ගුරුවරයා මොකද්ද මොවාද කියලා හොයන්න ඕනේ. දැන්ට දෙමාපියන්ගේ විරෝධයක් ඇවිල්ලා තියෙනවා. ගුරුවරුන්ගේ විරෝධයක් ඇවිල්ලා තියෙනවා. මූ එලවන්න. මුගේ පන්ති යන්න එපා කියලා දෙමාපියන්ට ළමයින්ට කියන්න ලොකු විරෝධයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ විරෝධය කොහොමද වෙන්නේ කියලා. මාටින් වික්‍රමසිංහ මහත්මයාට මේ ගුරුවරයා මෝඩයෙක් කියලා පහස කරනවා. ඉතින් ඒ ගැනත් උඹලා සිතන අදහස පහදින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්.